කංසාට අනාවැකියක් ලැබුණේ දේවකීගේ 8 වන දරුවා අතින් තමා මිය යන බවය. ඒ දැනගත් කංසා සිය සොහොයුරිය වූ දේවකී සහ ඇගේ සැමිය වූ වාසුදේව බන්ධනාගාරගත කළා. එදා මැදියම් රැයේදී දේවකීගේ 8 වන දරුවා උපත ලැබුවේ දිව්‍යමය ආලෝක මැදය. ඉන්පසු බන්ධනාගාර ආරක්ෂකයින් නිදාගත් පසු එහි දොරටු ආශ්චර්යමත් ලෙස විවර විය. ඉන්පසු වාසුදේව කුඩා ක්‍රිස්නා කූඩයක තමාගෙන රහසේම බන්ධනාගාරයෙන් පිට වුණා. ලෙස්ස නිසා යමුනා නදී පිටාර ගැලූ බැවින් ක්‍රිස්නා ගම්වතුරට හසු විය. ඉන්පසු ශේෂනාගයා ක්‍රිස්නව ආරක්ෂා කරගත්තේය. පසුව දරුවාගත් වාසුදේව ගෝකුලයේදී යසෝදාට සහ නන්දට ක්‍රිස්නව බාර දී ඔවුන්ගේ දරුවා වන යෝගමායා රැගෙන රජමාලිගාවට ආවේය. යසෝදා ක්‍රිස්නව හොඳින් රැක බලා ගත්තේය. බන්ධනාගාරයේදී කංසාට දේවකීගේ 8 වන දරුවාගේ උපත ආරංචි වූ පසු ඔහු කෝපයෙන් පැමිණියේය. පසුව කංසා දරුවා මැරීමට උත්සාහ කළ විට යෝගමායා අහසට නැගී අතුරුදහන් විය. මේ අතර ක්‍රිස්නා යසෝදාගේ ආදරේ සෙනෙහස මැද ගෝකුලයේ දරුවන් සහ සතුන් සමග සතුටින් හැදුනේය. මයුරා පිහාටුව හිස මත සරසයි නිල්වන් රුවින් හද සිත සනසයි හින්නලා සත්තේ කැලෑ ඇසෙයි පුංචියාලු හැමෝටම හිනාවෙයි. මයුරා පිහාටුව හිස මත සරසයි නිල්වන් රුවින් හද සිත සනසයි හින්නලා සත්තේ කැලෑවේ ඇසෙයි පුංචියාලු හැමෝටම හිනාවෙයි. මේ වන විට යමුනා නදියේ ජලය විස සහිත වූ අතර එය ගම්වාසීන්ට මහත් තර්ජනයක් විය. මෙයට හේතුව නම් නදිය පතුලේ විසූ කාලියා නම් භයානක නාගයා විය. ක්‍රිස්නාගේ මව ඔහුට දැඩි ලෙස අනතුරු ඇඳහුවේ නදියට ලන් නොවන ලෙසය. ක්‍රිස්නා නාගයාට පාඩමක් ඉගැන්වීමට නදිය ළඟ ඇති ගසට නැංකේය. පසුව ඔහු ගහෙන් විස සහිත ජලයට පැන කාලියාට සටනට ආරාධනා කළේය. කෝපයටපත් කාලියා තමන්ගේ ඵලය පෙන්වා ක්‍රිස්නා වට කළේය. එය දුටු යසෝදා බීතියෙන් ගම් ඉවුරට පැමිණ හඬා වැළපුණේය. අවසානයේදී ක්‍රිස්නා නාගයාගේ මධ්‍යම හිස මතට පැන නැටුවේය. ක්‍රිස්නාගේ පාදවල බරින් කාලියා නාගයා දුර්වල විය. නාගයා මාත්සේ වෙහෙසට පත් වී අසරණ විය. ක්‍රිස්නා නාගයාට යමුනා නදියෙන් ඉවතට යන ලෙසට නියම කළේය. නාගයා ගිය පසු ගම්වාසීන් නදිය අසල මහත් සතුටට පත්විය. නාගයා ඉවතට ගිය පසු ක්‍රිස්නා සතුටෙන් මව වෙත දිව ගියේය. එම සතුටට ක්‍රිස්නා නලාවගෙන නදිය නල ගීතයක් වාදනය කළේය.